ආටෝපිත දන් දීලා වැඩක් නැහැ. මම දැක්කා එනකොටත් බෝඩ් එකක් තියෙනවා. අසල එකටත් බත් දන්සලක් කියලා. දැන් මට දැනෙනවා තව අවුරුදු 10ක් විතර යනකොට ඉස්සර තිබ්බ පුතේ වෙසක් එකටයි පොසොන් එකටයි දන්සල්. මට අවුරුදු තව 10ක් විතර යනකොට දැනෙනවා පොය 12ටම දන්සල් තියෙයි වාගේ. ඒ තරමටම මිනිස්සු ශ්‍රද්ධාව පහල කරගෙනද? නෑ නෑ නිකං කනේ වැඩි. නිකං කනේ වැඩි. රස්තියාදු ගහන කම්මැලියෝ වැඩි. රාගික ලෝකේ විනෝද වෙන්න පාවිච්චි කරන අවස්ථාවක් කරගන්නවා. මේ අවස්ථාවත් එහෙම කරගෙන මිනිස්සු මාන්නයට විනෝදයට දන් දෙනවා. සසර භව දුක් නසා ලබන අමා නිවනට ලෝභ ද්වේෂ මෝහ ආදී කෙලෙස් ධර්මයන් මැඩගෙන ලද පමණින් දෙන දන් නෙමෙයි මෙව්වා. සද්ධාව පෙරදරි කොට දෙන දන් නෙමෙයි මෙව්වා. මේ වගේ තියෙන්නේ ආටෝප සාටෝපිත ගුණයන්ගෙන් යුතු දීමනාවක්. එහින්දා පින්නතුනි දන් දෙන්න ඕන නිර්ලෝභීව. ඒ වගේම අද්වේෂ සහගතව අමෝහ මූලිකව. ලෝභයයි ද්වේෂයයි මෝහයයි නේ පින් කරන්න දෙන්නේ නැත්තේ නේද? ඔව්. බලවත්ම අකුසල මූල ධර්මයේ කෝකද ඔතනි? ලෝභයයි ද්වේෂයයි මෝහයයි අතරේ බලවත්ම අකුසල මූල ධර්මයේ නපුරුම එක. උපාසකම්මලාට මෙතුවක් කාලෙකට දැනුනේ කෝක වාගේද? බලවත් මේක මෝහය කියලා කියන්නේ මෝඩකම. මෝඩයාට පුතා ලෝභ හිතෙනවා. මෝඩයාට ලෝභ හිතෙනවා. ලෝභ හිතෙන ලෝකය කවරෙකු හෝ අහිමි කරයිද? අහිමි කළ තනත්තා ගැන ද්වේෂ වෙනවා නේද? පෙම්වතියට ආසයි ලෝභයි. දෙමව්පියෝ විරුද්ධයි. දැන් මොකද කරන්නේ? තොපි ඕන කුදයක් ගහගනියා. මං ඒක විතර යනවා යන්න කිය. අම්මයි තාත්තා යතෑරියා අර කි ගත්තා ගියා යන්න. තදංග වශයෙන් විරුද්ධයි. ගිහිල්ලා ගියක් ඉන්න හම්බෙන්නේ නැහැ, ජීවත් වෙන්න විදියකුත් නැහැ, මෙවුන් කැමතිත් නැහැ ගේනවාට. එහෙනම් මට විරුද්ධ නම් ඒක ගන්න දෙන්නේ නැත්තම් සංසාරේදීවත් මං ඒක ගන්න දැන් මරනවා කියලා. කුසතෙල් වෙනවා පුතා. කුසතෙල් ළමර. බලන්න. මෝඩයා බුදුහාමුදුරුවෝ අනුදැනව දාන්නනේ අවිද්‍යාවෙන් හින්දා ඔක්කොම කියලා. අවිද්‍යාව නිසාම මෝඩකම නිසාම ලෝභකම උපදවාගෙන ලෝභකම නිසා අතාරින්න බැරි ලෝකය අත්තරවන්න හදනකොට ඒ අයට වෛර කරනවා, ද්වේෂ කරනවා. ඒ හින්දා ප්‍රඥාව උපදවාගෙන මේ කුණු වෙලා යන ලෝකයට පමණ ඉක්මවා ආසා කරන්නේ නැතුව මෛත්‍රියෙන් අත්හරින්න පුළුවන් නම් ඒ මිනිහා නිර්ලෝභී අද්වේෂ සහගත පින්නතුනි බෝසත් ප්‍රඥාවන්තයෙන් යුතු මිනිහෙක් වෙලා ජීවිතය දිනනවා. සත්‍යේන අලිකවාදින හතරවෙනි කාරණය මේ ලෝකයේ දිනන්න සත්‍යේන අලිකවාදින බොරුව ජය ගන්න සත්‍ය ඉස්මතු වෙන්න ඕන. සත්‍ය දකින්න ඇත්ත ඉදිරිපත් වෙන්න ඕන. ප්‍රඥාව පහළ වෙන්න මෝඩකම නැති කරන්න ඕන. ඒ වාග්ය උදා කරන්නට තමයි මේ ධර්මානුශාසනාව පැවැත්වෙන්නේ. උත්තරාවුන් පින්නතුනි මේ ධර්මතාවයන් හතර මත
සිටු පවුල් දෙකම සමගියෙන් සාමයෙන් සතුටින් පෙරුණු පවුල් දෙකක් කොට ගණිකාවක් වූ දාසිය උපාසිකාවක් කොට නපුරු දුෂ්ට ලෝභ ගති තිබුණු සල්ලාල සිටු පවුල ලෞතුරා තුනුරුවන් සරණ ගිය උපාසකයෝ කොට සියලු දෙනාම සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් මගඵල පිළිවෙලින් අමා නිවනට මග පාදා ගැනීමේ උතුම් මග පෙන්වීමක් දුන් උත්තරාවුන් ශ්‍රේෂ්ඨ කුලගණක් කියලා බුදුහාමුදුරුවෝ වර්ණනා කළා. ඕනෑම මිනිහෙකුට පුතා ගුණධර්ම පූර්ණය කළොත් ලෝකය වන්දනා කරනවා වර්ණනා කරනවා. ඔහුට ජීවිතයේ මෙලොවත් සැප ලැබෙනවා පරලොවත් සැප ලැබෙනවා සදාකාලික සැපත නැමැති අමා මහ නිවනින් සැනසීම ළඟා කර ගැනීමේ වාග්ය උදා වෙනවා. ඒ නිසා ඔබ හැම දිනාටම ලෞතුරා බුදුරජාණන් වහන්සේ උත්තරාවුන් වර්ණනා කොට දේශනා කොට වදාළ අක්ඛෝදේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේන අලිකවාදිනං කියන මේ උතුම් ගාථා රත්නේ ආශිර්වාදයෙන් අවබෝධයෙන් මේ සමාජගත බොහෝ ගැටලු निराකරණය කොට පින්නතුනේ මෛත්‍රී සහගතව සත්පුරුෂ ධර්ම පෙරදරි කොට දාන ධර්ම ආදී ගුණ ධර්ම පෝෂණය කරමින් අඥානවන්ත කම නැති කරලා අසත්‍ය දුරු කරලා සත්‍යවාදී ගමනක් යන්න වරම් ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති.